අද පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ ශුද්ධ පාවුලතුමා ඇතැන්ස් නගරේ ජනතාවට දෙවිදුගේ ප්‍රේමය හා දෙවිදුන්ව හඳුනාගන්න කියලා දේශනා කරනවා. දෙවිදුන් ඔබ සිතන විදියට මොන ආකාරයේ පුද්ගලයෙක්ද? ඔවුන්වහන්සේ තමා අපගේ පළමු ආදරය කරපු අපට රැකබලා ගනිපු තාත්තා. ඉන්පසු අප ලෝකයේ දුන් පසු අපට තනිකම නොදැන බලාගන්න දීපු දෙමව්පියන් තමා දෙවනි දෙමව්පියන්. ඔබ අසයි ඒ කොහොමද කියලා. අපව අම්මගේ කුසේ ඉන්නකොට හා ලෝකෙට එළිය දකින වෙලාවේ හිටපු අපේගේ ආදරණීය තාත්තා තමයි දෙවි පියාණන්. ඔබ දන්නවද? ඔබ ඉපදෙනකොට ඔබ වෙනුවෙන් සතුටු වූ පුද්ගලයා කවුද කියා? එහෙනම් අපේ ස්වර්ගීය දෙවි පියාණන්. සමහර වෙලාවට අපගේ සියලු අසල්වාසීන් වන විශේෂයෙන් දෙමව්පිය අප සමහර විට ප්‍රතික්ෂේප කළා වෙන්න ඇති. එතකොට අපිට දැනෙන මොනතරම් වේදනාවක්ද? අප ජීවිතේ පවා නැති කරගන්න බැලුවා නේද? ඇයි මේ? ඒ හැමෝටම වඩා මුදල් රන් වලටත් වඩා ඔබව වටිනවා දෙවිදුන්ට සැමදාම. අප වෙනුවෙන් ඉන්න ජීවිතේ පවා දෙන්න ලෑස්ති වෙන්න ඉන්න පුද්ගලයා තමයි දෙවි පියාණන් වහන්සේ. එසේනා ඔබ තනි වෙලා නැහැ. ඔබ දෙවිදුගේ ආදරණීය පුතෙක් දුවෙක්ය. ඇබ්බැවීම් වලට පාපෙට ලකුවත් එන්න දෙවිදු වෙත හැරෙන්න. දෙවිදු කියනවා හැම දරුවෙකුට ඔබ එනතුරු මම බලාගෙන ඉන්නවා කියා. අද සුපුවත කියවෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ ධාරාව. ශුද්ධාත්මයාණන් කියන්නේ දෙවිදුගේ පණිවිඩේ අපේ පුංචි මොළයට නොදෙන දේ ශුද්ධාත්මයා විසින් අපට පහදා දීමේ. එහෙනම් අපි ඉල්ලමු ශුද්ධාත්මයාණන්ගේ අපට ශුද්ධාත්ම දීමනා දෙන්න කියලා. ඔබට ජේසු පිහිටයි.